සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා. ඔයාලා අදත් FX Trading with Kalhar YouTube channel එකට අද මම මේ වීඩියෝ එක ගේන්න හේතු වුණේ හැමදාම වගේ අපි මෙන්න මේ විදිහට, ඒ කියන්නේ මේ අපි ඔයාලට මීට කලින් මතක ඇති මේ විදිහට අපි හැමදාම, ඒ කියන්නේ අපේ සිග්නල් ගෲප් එකේ මොකද වෙලා තියෙන්නේ, ඒ කියන්නේ අද දවසේ දීපු සිග්නල් ටික අපි වීඩියෝ එකක් කරලා අපි හැමදාම YouTube එකට අප්ලෝඩ් කරනවා. එතකොට අපිත් එක්ක සම්බන්ධ වෙලා නැති කෙනෙක්ට උනත් අපේ සිග්නල් ගෲප් එක ගැන අයිඩියා එකක් ගන්න පුළුවන්. අපිත් එක්ක සම්බන්ධ වෙලා වැඩට ඉස්සරහට කරගෙන යනවද නැද්ද කියලා. හරි. අපිත් එක්ක සම්බන්ධ වෙලා නැති, අපිත් එක්ක සම්බන්ධ වෙන කැමති කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ නම්බර එකට WhatsApp මැසේජ් එකක් දාන්න. 076යි 385යි 92යි 72 කියන නම්බර එකට WhatsApp මැසේජ් එකක් දැම්මොත් ඔයාලට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙලා සිග්නල් ගෲප් වලට සම්බන්ධ වෙලා වැඩට ඉස්සරහට කරගෙන යන්න. හරි, අපි වැඩි කතා නැතුවෙන් අපේ සිග්නල් channel එකට, මේක තමයි අපේ VVIP සිග්නල් channel එක. එතකොට හැමෝටම පුළුවන් මේ සිග්නල් group එකට සම්බන්ධ වෙන්න. මම අර කලින් දාපු මගේ WhatsApp number එකට මැසේජ් එකක් දාන්න එක විතරයි තියෙන්නේ. අපිට සිග්නල් ගෲප් එකට සම්බන්ධ වෙන්න ඕනි කියලා. හරි, අපිට අද බලන්න ඕනේ මැයි 20 වෙනිදා. ඒ කියන්නේ අද දවස කියන්නේ මැයි 20 වෙනිදා මොකද වෙලා තියෙන්නේ අපේ සිග්නල් ගෲප් එකේ අපි දාපු සිග්නල් ටිකට මොකද වෙලා තියෙන්නේ කියලා තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඒක නිසා අපි බලමු මුලින් ඉඳලම මොකද වෙලා තියෙන්නේ කියලා. හරි, අපි යම් මැයි 20 වෙනිදා දීපු පළවෙනි සිග්නල් එකේ ඉඳලා බලමු. ඔන්න මැයි 20 වෙනිදා මෙන්න මෙතනින් තමයි අපි පටන් ගන්න තියෙන්නේ. ඔන්න අපි පළවෙනි සිග්නල් එක දීලා තියෙනවා. මැයි 20 වෙනිදා දීපු පළවෙනි සිග්නල් එක. අපි ඒක එතකොට අපි බලමු. එතකොට ඔන්න මැයි 20 වෙනිදා දීපු පළවෙනි සිග්නල් එක TP එක හිට් වෙලා තියෙනවා. මෙන්න මේ විදියට PIP 40කට වැඩිය රනින් ප්‍රොෆිට් විදියට මාකට් එක, ඒ කියන්නේ අපි ට්‍රේඩ් එක ගත දැන ඉඳලා මාකට් එක සෙල් වෙලා තියෙනවා. හරි, අපි තා ටිකක් යම් පල්ලෙහාට ඔන්න අද දවසේ දීපු දෙවෙනියට දීපු සිග්නල් එක තමයි මේක. අපි බලමු මේකට මොකද වෙලා තියෙන්නේ කියලා. ඔන්න අපි ඒ සිග්නල් එක මැනේජ් ප්‍රොෆිට් කරගන්න කියලා තියෙනවා. ඔන්න සිග්නල් එක මැනේජ් ප්‍රොෆිට් කරගන්න කියලා තියෙනවා. එතකොට මැනේජ් ප්‍රොෆිට් කියන්නේ එක්කෝ ට්‍රේඩ් එක දාලා තියෙන ට්‍රේඩ් එක බ්‍රේක් ඉවන් කරගන්න ඕනේ. එතකොට එක්කෝ බ්‍රේක් ඉවන් කරගන්න හෝ නැත්නම් ට්‍රේඩ් එක මැනුවලි ක්ලෝස් කරගන්න ඕනි. බ්‍රේක් ඉවන් කරන එකට වීඩියෝ එකක් තියෙනවා මේ YouTube channel එකේ. අපේ YouTube channel එකේ බ්‍රේක් ඉවන් කරන්නේ කොහොමද කියලා ඔයාලා පුළුවන් මේ වීඩියෝ එක බලලා බ්‍රේක් ඉවන් කරන විදිය ඉගෙන ගන්න. හරි, අපි තව ටිකක් පල්ලෙහාට යන්. එතකොට අපි ගෙව්වා මැනේජ් ප්‍රොෆිට් කරගන්න කියලා ඒ සිග්නල් එක. එතකොට මැනේජ් ප්‍රොෆිට් කරගත්ත අයට PIP 30ක්, ඒ කියන්නේ ඩොලර් 3කට වැඩිය ප්‍රොෆිට් එකක් ඇවිල්ලා තියෙනවා. අනිත් අයගේ බ්‍රේක් ඉවන් ඩන් වෙලා තියෙනවා. එතකොට බ්‍රේක් ඉවන් ඩන් වුණා කියන්නේ කාටවත් ඒ කියන්නේ බ්‍රේක් ඉවන් කරගත්ත කෙනෙක්ට අනිවාර්යෙන් ලොස්ට් එකක් වෙන්න විදිහක් නෑ. අනිවාර්යෙන්ම ප්‍රොෆිට් පිට තමයි ට්‍රේඩ් එක ගැලවෙන්නේ. හරි, ඔන්න අද දවස් දීපු තුන්වෙනි සිග්නල් එක. ඔන්න අද දවසේ දීපු තුන්වෙනි සිග්නල් එක. එතකොට තුන්වෙනි සිග්නල් එකත් අපි කියලා තියෙනවා මැනේජ් ප්‍රොෆිට් කරගන්න කියලා. හරි, එතකොට මැනේජ් ප්‍රොෆිට් කරගත්ත කියන්නේ අනිවාර්යෙන් යාට ප්‍රොෆිට් පිට තමයි ගැලවෙන්නේ. එක්කෝ මෙයා මැනුවලි ක්ලෝස් කරගන්න ඕනේ. එතකොට මේ තුන්වෙනි සිග්නල් එක අපි බලමු. මේක ගැන අප්ඩේට් එක තව පල්ලෙහා තමයි දාලා තියෙන්නේ. මොකද අපි මේකේ අපි TP එක දීලා තියෙනවා PIP 90කින් විතර. මේ තියෙන්නේ මේ අපි සිග්නල් අපි ට්‍රේඩ් එක ගන්න කියලා තියෙන්නේ 32යි 19යි 32යි 20ත් අතර. එතකොට TP එක තියෙන්නේ 32යි 10යි. එතකොට සෙල් එක ටිකක් PIP 90ක විතර, TP එක විතරක්, TP එක PIP 90කින් විතර තමයි අපි දීලා තියෙන්නේ. හරි, අපි බලමු මේක. එතකොට අපි මේ සිග්නල් එක රන් වෙද්දී අපි තව මැදින් තව සිග්නල් දුන්නා. හරි, අපි මේක ගැන අප්ඩේට් එක, තුන්වෙනි සිග්නල් එක ගැන අප්ඩේට් එක අපි පල්ලෙහෙන් දෙන්නම්. හරි, ඔන්න තව හතරවෙනි සිග්නල් එකක් දුන්නා. ඔන්න අද දවසේ හතරවෙනි සිග්නල් එක. අපි බලමු මේකට මොකද වෙලා තියෙන්නේ කියලා. ඔන්න මෙන්න මේ විදිහට. එතකොට අපි මේ සිග්නල් එකත් මැනේජ් ප්‍රොෆිට් කරගන්න කියලා තියෙනවා. එතකොට ඔන්න මෙන්න මේ දීපු සිග්නල් එක මැනේජ් ප්‍රොෆිට් කරගන්න කියන අවස්ථාවේ මෙන්න මෙතන තමයි තිබෙන්නේ. අපි බලමු මේකට මොකද වෙලා තියෙන්නේ කියලා. එතකොට අද දවසේ දීපු හතරවෙනි සිග්නල් එක TP එක හිට් වෙලා තියෙනවා. ඔන්න PIP 20කට වැඩිය රනින් ප්‍රොෆිට් විදියට. හරි, අපි තව ටිකක් පල්ලෙහාට ගිහලා බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. මේ තියෙන්නේ එතකොට PIP 20කට වැඩිය රනින් ප්‍රොෆිට් වෙච්ච අපේ හතරවෙනි සිග්නල් එක. හරි, අපි තව ටිකක් පල්ලෙහාට යන්. මොකද වෙලා තියෙන්නේ කියලා. ඔන්න හතරවෙනි සිග්නල් එක PIP 40කටත් වැඩිය රනින් ප්‍රොෆිට් විදියට
ඔන්න මෙන්න මේ ආකාරයට පල්ලෙහාට සෙල් වෙලා තියෙනවා. එතකොට මේ විදිහට තමයි හතරවෙනි සිග්නල් එකේ ප්‍රොෆිට් එක ඇවිල්ලා තියෙන්නේ. අපි තව ටිකක් පල්ලෙහාට ගිහලා බලමු. ඔන්න අද දවසේ දීපු හතරවෙනි සිග්නල් එක TP 3ත් හිට පිප් 60කට වැඩිය ප්‍රොෆිට් වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට දාපු තැන ඉඳලම මාකට් එක අපේ සෙල් වෙලා තියෙනවා. ඔන්න මෙන්න මේ විදිහට පිප් 60කට වැඩිය රනින් ප්‍රොෆිට් විදිහට අද දවසේ හතරවෙනි සිග්නල් එක තියෙනවා. හරි. ඔන්න ඊට පස්සේ මම තව කියලා තියෙනවා අර මම ඔයාලට කිව්වා මතකද අපි අද දවසේ දීපු තුන්වෙනි සිග්නල් එක. එතකොට අද දවසේ දීපු තුන්වෙනි සිග්නල් එක පිප් 80යි. ඒ කියන්නේ අපි ඒක TP එක දීලා තියෙන්නේ පිප් 90ෙන්. මම කියලා තියෙනවා කැමති අය දැන් පිප් 80ක් රන් වෙනවා. කැමති අය ට්‍රේඩ් එක ක්ලෝස් කරගන්න. ඒ කියන්නේ මැනුවලි ක්ලෝස් කරගන්න. අනිත් අය මැනේජ් ප්‍රොෆිට්. ඒ කියන්නේ මෙන්න මේ විදිහට ඒ කියන්නේ මැනේජ් ප්‍රොෆිට් කරගන්න කියන්නේ එක්ක බ්‍රේක් ගෙන් කරගන්නවා නැත්නම් ඒ තරින් ට්‍රේඩ් එක ගලව ගන්න. එතකොට මම මේ දීපු සිග්නල් එක ඒ කියන්නේ තුන්වෙනියට දීපු සිග්නල් එක මැනේජ් ප්‍රොෆිට් කරගන්න කියන අවස්ථාවේ පිප් 80කට වැඩිය රනින් ප්‍රොෆිට් විදියට තමයි තියෙන්නේ. හරි. ඔන්න අද දවසේ දීපු තුන්වෙනි සිග්නල් එක මෙන්න මේ අවස්ථාවේදී පිප් 90කට වැඩිය සෙල් වෙලා දෙන. ඒ කියන්නේ TP එක දුන්නේ අපි පිප් 90කින්. එතකොට ඩොලර් 9කට වැඩිය මේ සිග්නල් එක ප්‍රොෆිට් වෙලා තියෙන. ඒ කියන්නේ අද දවසේ දීපු තුන්වෙනි සිග්නල් එක. හරි. ඔන්න අද දවසේ දීපු පස්වෙනි සිග්නල් එක මේක තමයි අද දවසේ දීපු පස්වෙනි සිග්නල් එක. අපි බලමු මේකට මොකද වෙලා තියෙන්නේ කියලා. ඔන්න පස්වෙනි සිග්නල් එකත් TP එක හිට් වෙලා තිනවා පිප් 20කට වැඩිය රනින් ප්‍රොෆිට් විදියට. මෙන්න මේ විදියට පිප් 20කට වැඩිය රනින් ප්‍රොෆිට් විදියට TP එක හිට් වෙලා තිනවා. අපි බලමු තව පල්ලෙහාට ගිහලා ඔන්න අද දවසේ දීපු පස්වෙනි සිග්නල් එක TP දෙක හිට් වෙලා තියෙනවා පිප් 40කට වැඩිය. මෙන්න මේ විදියට පිප් 40කට වැඩිය රනින් ප්‍රොෆිට් විදියට අපි බලමු තා පල්ලෙහාට ගිහිල්ලා ඔන්න අද දවස් දීපු පස්වෙනි සිග්නල් එක TP 3ත් හිට් වෙලා තිනවා පිප් 60කට වැඩිය රනින් ප්‍රොෆිට් විදියට මෙන්න තියෙනවා. පස්වෙනි සිග්නල් එක TP 3ත් හිට් වෙලා තියෙනවා මෙන්න මේ විදියට. එතකොට අද දවස් දීපු පස්වෙනි සිග්නල් එක ඔයාලට බලා ගන්න පුළුවන්. මාකට් එක අපි දුන්නේ බයි එකක්. එතකොට ගාන්ට මාකට් එක බයි වෙලා තියෙනවා. එතකොට පිප් 145කට වගේ 45කටත් වැඩිය ගියා. මම මේ ස්ක්‍රීන්ෂොට් එක ගන්නකොට පොඩ්ඩක් ආයෙ මාකට් එක වඩා සෙල් වුණා. එතකොට මෙන්න මේ අවස්ථාවේදී එතකොට අද දවස් දීපු පස්වෙනි සිග්නල් එකෙන්ම පිප් 145කට වැඩිය රනින් ප්‍රොෆිට් මෙන්න මේ විදියට මේ තියෙන්නේ. අපි දුන්න තැන ඉඳලම ගාන්ට මාකට් එක ඒ තැන් වලින්ම හැරිලා තියෙනවා. අපි බලමු ඔන්න මේ අද දවසේ දීපු 6 වෙනි සිග්නල් එක. මේක 6 වෙනි සිග්නල් එක. අපි බලමු මේකට මොකද වෙලා තියෙන්නේ කියලා. ඔන්න අද දවසේ දීපු 6 වෙනි සිග්නල් එක. මේකත් මම කියලා දෙනවා මැනේජ් ප්‍රොෆිට් හෝ ක්ලෝස් කරගන්න කියලා. හරි. අපි බලමු තා ටිකක් පල්ලෙහාට ගිහිල්ලා. අපි තව එකක් දීලා දෙනවා gold buy now කියලා. එතකොට මේ buy now කියන අවස්ථාවෙන් ඔයා ට්‍රේඩ් එක දාගත්තා නම් මේ තියෙන මම buy now කියන අවස්ථාවෙන් දාගත්ත ට්‍රේඩ් එක buy now කියලා තැනින් දාගත්ත ගමන් මාකට් එක buy වුණා. එතකොට buy now කියන්නේ ඒ කියන්නේ මං ලෙවල් දෙන්න කලින් මාකට් එක buy වුණා. අපේ සිග්නල් ගෲප් එකේ buy now කියලා දැම්මොත් ඒ වෙලෙන් අපි බැලන්ස් එක ගොඩක් තියෙනවා. අපි ඒ වෙලාවෙන් අනිවාර්යෙන් එක ට්‍රේඩ් එකක් ගන්නවා. හරි. එතකොට ඔන්න මම ආයෙ කිව්වා අපේ buy now කියලා දාගත්තා නම් ඒ කියන්නේ buy now කියලා තැනින් දාගත්තා නම් ඔන්න අපි සිග්නල් එක ඒ කියන්නේ දාපු ට්‍රේඩ් එක ක්ලෝස් කරගන්න හෝ මැනේජ් ප්‍රොෆිට් කරගන්න කියලා කිව්වා. එතකොට සිග්නල් එක ගොඩක් විදිහට පිප් 50ක් 60ක් විතර බයි වුණා මේ දීපු සිග්නල් එකත්. ඒක ප්‍රශ්නයක් නැහැ. දැන් ක්ලෝස් කරගන්න ඊට පස්සේ අපි වැඩි ගණන් ගන්නේ නැහැ. මෙන්න අද දවසේ දීපු 6 වෙනි සිග්නල් එක. මේක 6 වෙනි සිග්නල් එක. අපි බලමු තා පල්ලෙහාට ගිහිල්ලා ඒකට මොකද වෙලා තියෙන්නේ කියලා. ඔන්න අද දවසේ දීපු 6 වෙනි සිග්නල් එක 6 නෙමෙයි මේක 7. එතකොට අපි ඒක ක්ලෝස් කරගන්න කිව්වා 7 සිග්නල් දෙකක් ක්ලෝස් කරගන්න කිව්වා. එතකොට මේක 8 වෙනි සිග්නල් එක වගේ. එතකොට ඔන්න 8 වෙනි සිග්නල් එක TP එක හිට් වෙලා දෙනවා පිප් 50කට වැඩිය රනින් ප්‍රොෆිට්. මෙන්න මේ ආකාරයට පිප් 50කට වැඩිය රනින් ප්‍රොෆිට්. ඔන්න අපි දීපු 8 වෙනි සිග්නල් එක TP එක හිට් වෙලා පිප් 50. ඒ කියන්නේ TP එක දීලා තියෙන්නේ පිප් 50. පිප් 50ක් කියන්නේ සාමාන්‍යයෙන් ඩොලර් 5ක් විදිහට තමයි අපි ගණන් ගන්නෙ.
හරි. ඔන්න ඒ විදිහට තමයි අපේ සිග්නල් ගෲප් එක අද වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ සිග්නල් ගෲප් එක අද දීපු සිග්නල් ටිකේ තත්ත්වය ඒකයි. එතකොට අපි අද දීපු සිග්නල් 8ක් දුන්නා. එතකොට 8න් 8ම හරි. අපේ SL හිට් වෙච්ච එක සිග්නල් එකක් ගන්න නැහැ. එතකොට SL හිට් වෙච්ච සිග්නල් බිඳුවයි. ඔයාලා අනිවාර්යයෙන්ම මැනේජ් ප්‍රොෆිට් කියද්දි අනිවාර්යයෙන්ම ට්‍රේඩ් එක එක්ක බ්‍රේක් ඉවන් කරගන්න ඕනේ. එක්ක නැත්නම් ට්‍රේඩ් එක ක්ලෝස් කරගන්න ඕනේ. හරි. ඔන්න ඒ විදිහට තමයි අපේ සිග්නල් ගෲප් එක අද වෙලා තියෙන්නේ. එතකොට ඔයාලා තවමත් අපිත් එක්ක සම්බන්ධ වෙලා නැතුව හෝ අපිත් එක්ක සම්බන්ධ වෙන කැමති කෙනෙක් ඉන්නවා මෙන්න මේ නම්බර එකට WhatsApp මැසේජ් එකක් දාන්න 076යි 385යි 92යි 72 කියන නම්බර එකට WhatsApp මැසේජ් එකක් දාලා ඔයාලට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙලා වැඩ ටික ඉස්සරහට කරගෙන යන්න. හරි. එහෙනම් අදට වීඩියෝ එක නවත්තනවා. අපි 2025 මැයි 21 වෙනි දිනේ වීඩියෝ එකත් එක්ක හම්බ වෙමු. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්.